මේකේ මුලින්ම කියනවා වස්තුවක් දුෂ්‍රාවී මාධ්‍යයක් තුල වැටෙන විට එය උත්ප්ලාවකතා බලයකට සහ රෝධක බලයකට යටත් වේ. උත්ප්ලාවකතා බලයක් කියලා කියන්නේ උඩුකුරු තරපුමක් කියන එක. උත්ප්ලාවකතා බලය වස්තුව ඉහළට තල්ලු කරන අතර රෝධක බලය මාධ්‍යයට සාපේක්ෂව වස්තුවේ චලිතයට එරෙහිව ක්‍රියාත්මක වේ කියලා කියනවා. පළවෙනි එකකින් අහනවා ද්‍රව මාධ්‍යයක් තුලින් වැටෙන ඝන ගෝලාකාර වස්තුවක් සඳහා රෝධක බලය ස්ටෝක්ගේ නියමය ප්‍රකාශ කළ හැකිය. පළවෙනි එක යනවා ඝන ගෝලාකාර වස්තුවක් සඳහා ස්ටෝක්ගේ සූත්‍රය දක්වා එහි පරාමිතීන් නම් කරන්න කියලා කියන්නේ මේකේ අකුරු ටික මොනවාද තියෙන්නේ කියලා අහන්නේ ඔය. එහෙනම් මේකේ සමීකරණය තමයි මොකද්ද? මේකේ ඒවල එකට එන්නේ F සමානයි 6යි නීටා RV. එතන මෙතනදී නීටා කියලා කියන්නේ දුෂ්‍රාවීතා සංගුණකය R කියලා කියන්නේ අරය V කියලා කියන්නේ ආ ගමන් කරන වේගය. හරි. එතකොට දෙවෙනි එකේ අහනවා මට ස්ටොක්ගේ සූත්‍රය ව්‍යුත්පන්න කිරීමේදී භාවිතා කරන උපකල්පන දෙකක් ලියා දක්වන්න. මොකක්ද උපකල්පන? මේක ගෝලාකාර වස්තුවක් වෙන්න ඕනේ. තව දුෂ්‍රාවී වන වෙන්න ඕනේ. කියන්නේ දුෂ්‍රාවී වන ගෝලාකාර වස්තුවක් වෙන්න ඕනේ. මේකේ මේ සමීකරණ උත්පන්න කරද්දී ඊට අමතරව දැන් අනාකූල අනවර්ත කියන ඒවා සාමාන්‍යයෙන් අර මේ මෙතනදී ගන්න නැහැ. මොකද තරලේ නෙමෙයි මෙතනදී ගමන් කරන්නේ. වස්තුව තමයි මෙතනදී ගමන් කරන්නේ. හරි. හදාගන්න ඉතින් ඒ ටික ලියලා බලන් ඉතින් මේක ළමයි තව උපකල්පන ගොඩක් තියෙනවා. මේක මම මාකටිං එකෙන් බලලා මම කියන්නේ මේ තව මේ ගන්න තරලය නිශ්චල වෙන්න ඕනේ. එක ගන්නත් තරලය නිශ්චල වෙන්න ඕනේ. ඊට අමතරව මේ අර දැන් මෙතන ඇත්තටම තරලය නෙමෙයි ගමන් කරන්නේ වස්තුවනේ ගමන් කරන්නේ. හැබැයි වස්තුවට සාපේක්ෂව තරලය කියන එක අනාකූල අනවර්ත වෙන්න ඕනේ. අනාකූල වෙන්න ඕනේ කියන්නේ අර කැළඹිලි සහිත ස්වභාවයක් සහිතව මේක වස්තුව ගමන් කරලා හරියන්නේ නැහැ. ඒතකොට ඒක මේ මෙතන ලියන්න පුළුවන්. ඒකේ වස්තුවට සාපේක්ෂව තරලය අනාකූල වෙන්න ඕනේ. හරි. ඒ වගේ තමයි මේක අර විශාල ප්‍රදේශයක් තුල පවතින්නත් ඕනේ. දැන් මෙච්චර ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. මේකෙන් දෙකක් ලියුවා නැගදී අර විශාල ප්‍රදේශයක් තුල පවතින්න ඕන කියලා කියන්නේ මේක දිගටම යනවානේ. ඒතර මේක මැගදින අතරුණුත් මේ දිගටම මේ සමීකරණය වළංගු වෙන්නේ නැහැ. ඔය කියන කාරණා වලින් මොකක් හරි දෙකක් ලියුවා නම් හරියි. හරි. මේ පොඩ්ඩක් තීරි පාට් එකක් B වල ගෙලින්ම අහන බලන්න. දුෂ්‍රාවී ද්‍රවයක ක්‍රමයෙන් ඉහළ නගින වායු බුබුලක් සලකන්න. වායු බුබුල තුල ද්‍රව පෘෂ්ඨයේ කරා පැමිණීමට ගතවන කාලය නිර්ණය කිරීමට ස්ටොක්ගේ නියමය යොදාගත හැකිය. උස සමග සිදුවන පීඩනයේ විචලනය නිසා ඇතිවන බලපෑම නොසලකා හරිමින් දෙන ලද කාලයේ T දුෂ්‍රාවී මාධ්‍යකදී වායු බුබුලක ක්ෂණික ප්‍රවේගය Vt කියන එක නා මෙන්න මේ සමීකරණය මගින් දෙනවා කියලා කියනවා. මෙහි Vt යනෝ Vt සහ ටෝ පිළිවෙලින් වායු බුබුලේ චලිතයේ ආන්තර ප්‍රවේගය සහ විශාන්ති කාලය වේ. වැඩි හිතන්න එපා මොකක්ද කියන එක. කියන්නේ ඔක අපේ එක්සෑම් කියන්නේ කලින් තියරි වල උගන්වන්නේ නැහැ. මෙතනදී අපි නිකන් අලුත් වචනයක් මේ කතා කරන්නේ විශ්‍රාන්ති කාලය කියලා කියනවා. විශ්‍රාන්ති කාලය රිලැක්සේෂන් ටයිම් එක කියලා කියන්නේ. ඒක ඔක නිකන් ඔළුවේ තියාගෙන අපි ගාන හදන්න යන් ඉතින්. හරි. පළවෙනි එකකින් කියනවා දුෂ්‍රාවී මාධ්‍යකදී වායු බුබුලක චලිතය සඳහා විශ්‍රාන්ති කාලය 4 මයික්‍රෝ තප්පර නම්. ඒ නිශ්චලතාවයේ සිට ක්ෂණික ප්‍රවේගය Vt වලින් 50ක් වීමට ගන්නා කාලය ගණනය කරන්න කියලා කියනවා. මෙතනින් ln 0.5 කියලා කියන්නේ ඍණ 0.7ක් ලෙස ගන්න කියලා කියනවා. දැන් මේ කියන්නේ මොකක්ද මෙහෙමයි. දැන් සමීකරණය තමයි යම් අවස්ථාවකදී ප්‍රවේගය යම්කිසි t කාලයකදී ප්‍රවේගය සමානයි මේක ලබා ගන්නා ආන්ත ප්‍රවේගයේ වතාවක් එක ඍණ e වල ඍණ t බෙදීම ටෝනේ දිනෝ ඍණ t බෙදීම ටෝ කියලා තියෙන්නේ. හරි. දැන් මේකේ මට කියන්නේ මෙන්න මේ vt කියන එක කෙනා
මුළු ප්‍රවේගයෙන් 150ක් කියලා කියන භාගයක් වෙන්න නේද? විට t වනේ අහන්නේ. කොච්චර වෙලාවක් යනවද කියලා අහන්නේ. හරි එහෙනම් මට දාන්න පුළුවන් vt වෙනුවට දාන්න පුළුවන් vt බෙදීම 2 සමානයි vt ටර්මිනල් වෙලොසිටි කියන එක ඔය තියෙන්නේ. එක ඍණ a වල ඍණ t බෙදීම τ කියලා දාන්න පුළුවන්. දැන් මේකේ අගයත් අපි දන්නවා. එහෙනම් මේකට මේක කැපුණාට පස්සේ මට ලියන්න පුළුවන් භාගය සමානයි එක ඍණ e වල ඍණ t බෙදීම τ කියලා ගන්න පුළුවන්. τ කියන්නේ මම දැන් නොදා ඉන්නම් දැනට මම ඔය τ කියලා තියාගෙන යන්නම්. ඒතර මේක මේ පැත්තට ගිහලා මේක අනිත් පැත්තට අරන් යමු. එතකොට මෙහෙම එකක් එනවා. e වල ඍණ t බෙදීම τ සමානයි එක ඍණ භාගයයි කියලා එනවා. ඒ කියන්නේ e වල ඍණ t බෙදීම τ කියන එක නා සමානයි භාගයයි කියලා එනවා. හරි. ඔතන ඔය මේ දැන් භාගය කියලා කියන්නේ 0.5යිනේ. මට නම් ලියන්න පුළුවන් මේ තියෙන ඍණ e t බෙදීම τ කියලා කියන්නේ සමානයි 0.5යි කියලා තමයි වෙන්නේ. මම ওই දෙපැත්තම ලඝු e පාදය සලකන්න. හරි ලඝු e පාදය සලකනවා. දැන් මේක තමයි අර ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අර මැත්ස් කරන කට්ටිය නම් මේක දන්නවා. අර බයෝ කරන කට්ටිය මේක දන්නේ නැති නිසා මම හිතන්නේ මේකට ඕල් හරි මොන හරි ලකුණු ප්‍රදානයක් කරා මට මතක විදිහට අවුරුද්දේදී මේ ප්‍රශ්නයක් ආවා මේ ගානත් එක්ක. නමුත් අපි ගාන හදාගෙන යන් ඍණ t බෙදීමට සමානයි ලඝු e පාදයට 0.5 කියලා එන්නේ. හරි. දැන් ලඝු e පාදයට e කියලා කියන්නේ කොහොමත් එක්කයි මේක කෙලින් මේ පැත්තට ගන්න. දර්ශකයේ මේ පැත්තට අරගෙන පුළුවන් ඍණ t බෙදීමට සමානයි වතාවක් ලඝු e පාදයට e සමානයි log e පාදයට 0.5. ඔය log e පාදය කියන එක තමයි ln කියලා කියන්නේ. හරි. එහෙනම් මෙතන log e පාදය මේ පාදය මේ කියන්නේ දැන් 10 පාදයට 10 කියලා කියන්නේ එක වගේ තමයි ඍණ t බෙදීමට සමානයි වතාවක් 1 සමානයි. මේකේ අගේ කෙලින්ම දීලා තියෙනවා ඍණ 0.7යි කියලා නේද? ඍණ 0.7යි කියලා. එහෙනම් මේ ඍණට මේ ඍණට කැපලා ගියපුවාම කාලය සමානයි 0.7 වතාවක් විශාන්ති කාලය කියලා t සමානයි එහෙනම් 0.7 වතාවක් මේකට දාන්න වෙන්නේ අපිට මේක අගේ දීලා තියෙනවා 4 මයික්‍රෝ තප්පර කියලා. 4 මයික්‍රෝ තප්පර. එහෙනම් උත්තරය වෙන්නේ 0.1 1.8යි නේ. නෑ. 2.8යි නේ. 2.8යිද? 2.8යි මයික්‍රෝ තප්පර කියලා එනවා. එහෙනම් මේක තමයි මේ ප්‍රවේගය ලබා ගැනීම සඳහා ගත වන කාලය වෙන්නේ. තර මෙතනදී ළමෙක් දැනගන්න ඕනේ මේ ln කියලා කියන්නේ ලඝු e පාදය කියන එක. ඒතර ඕක දන්නේ නැති නිසා මම හිතන්නේ මේකේ ලකුණු දුන්නද කොහෙද මේ කොටසට? ඔක්කොටම. කාණ කරපු අයට. හරි. දැන් එක කාලයක් ගණනය කරා මට ඊට පස්සේ කියනවා තමයි මේ අවස්ථාවේ ඉඳලා 0.9යි 90ක් වීමට ගත වන කාලය හොයන්න කියලා. ඒතර කොහොමද කරන්න පුළුවන්? ඒතර අපි බලන්න දැන් 150ට ගත වන කාලය හේබු මුලින්දන් දැන් අපිට ආයෙ හොයන්න පුළුවන් 90ක් වීමට ගත වන කාලය මේ විදිහටම. ඔය කාල දෙකේ වෙනස කියලා කියන්නේ මෙතන ඉඳන් එතනට ගන්න තන කාලය. වෙන හොයන්න බලන්න. මේ විදිහටම අපිට පුළුවන් 90ක් වීමට ගත වන කාලය හොයාගන්න. කියන්නේ වේගය මම ගන්නම් vt සමානයි 90ක් කියලා කියන 0.9යි vt කියන එක. වීමට ගතවන කාලය. මම ගන්න t2 කියලා. එතකොට මට ලියන්න පුළුවන් එහෙනම් 0.9යි vt සමානයි vt වතාවක් එක ඍණ e වල ඍණ t බෙදීම දැන් t2 බෙදීම τ කියලා එනවා. මම τ කියන එක නම් මුලින් ආදේශ කරගන්න යන්නේ නැහැ. ඒතර මම vt ට vt කැපෙනවා. එහෙනම් එනවා 0.9 සමානයි එක ඍණ e වල ඍණ t2 බෙදීම τ කියලා එනවා. ඒතර මෙයා මේ පැත්තට ගිහලා මෙයා අර පැත්තට අරන් යන්නම්. e වල ඍණ t2 බෙදීම τ සමානයි එක ඍණ 0.9යි කියලා එන්නේ. ඒතර මට මෙතනින් එනවා e වල ඍණ t2 බෙදීම τ සමානයි 0.1යි කියලා. එහෙනම් මම දෙපැත්තෙම ලඝු සලකනවා. ලඝු නෙමෙයි ln සලකනවා. එහෙනම් ln e
ඍණ T2 බෙදීම ටෝ සමානයි ln 0.1යි. එතකොට මෙතන ගන්න පුළුවන් දර්ශකයේ ඉස්සරහට ඍණ T2 බෙදීම ටෝ වතාවක් 1 සමානයි ln 0.1යි කියලා කියන්නේ දශම ඍණ 2.3යි කියලා එනවා. ඍණ 2.3යි. එතකොට මේක සුළු කරපුවම ඍණට ඍණ කැපිලා ගිහිල්ලා මට එනවා T2 කියන එක කෙනා සමානයි 2.3 වතාවක් 4 වැඩි කිරීම 10 ඍණ දැන් මම කියන්නේ මයික්‍රෝ තප්පර කියලා ලියන්නම්. එතකොට මේක සුළු කරපුවම එනවා T2 සමානයි 4 වරක් 3 12යි එකක් ඉතුරුයි 9යි 9.2යි මයික්‍රෝ තප්පර කියලා එනවා. 4.2යි 9.2යි මයික්‍රෝ තප්පර කියලා එනවා. එතකොට මේක නෙමෙයි අපේ උත්තරේ වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ ඩෙල්ටා T කියන එක. එහෙනම් ඩෙල්ටා T කියන කෙනා සමානයි 9.2කින් අඩු කරන්න ඕන කලින් ආවේ 2.8ක් මයික්‍රෝ තප්පර. එහෙනම් සුළු කරපුවාම වෙනවා 12න් 8ක් ගියපම 4යි 8න් 2ක් ගියපම 6යි 6.4යි මයික්‍රෝ තප්පර කියලා යනවා 50 ඉඳන් 90 දක්වා වැඩි වීමකට කර වෙච්ච කාලය. හරි බලන්න තුන්වෙනි එකේ කියනවා ඉහත B1 සහ B2 හි ලබාගත් පිළිතුරු සලකමින් වායු බුබුලේ ක්ෂණික ප්‍රවේගය විචරණය කාලේශිතයක් ලෙස දක්වන්න කියලා ප්‍රස්තාරයේ VT පැහැදිලිව ලකුණු කරන්න කියලා කියනවා. දැන් උතනදී මේ කියලා තියෙන දත්තත් එක්ක අපිට ඇවිල්ලා තියෙන අගයනුත් එක්ක මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් මම අර කියන්නේ y අක්ෂයට මම ගන්නවා වේගය කියන එක කෙනා x අක්ෂයට ගන්නවා කාලය කියන එක කෙනා. දැන් VT කියලා කියන්නේ මොකක් හරි නියතාවයක් මේකට ගන්න පුළුවන් උපරිමගය. ඒතර ඕකෙන් 150ක් කියලා කියන්නේ මෙන්න මෙතන VT බෙදීම 2යි. ඔකට ගත වෙච්ච කාලයක් තියෙනවා. ඒකට ගත වෙච්ච කාලය කීයද අපිට වෙලා තියෙන්නේ? 2.8යිද? හරි. 2.8යි නේ. ඒ කියන්නේ මේක 150ක් වෙන්න ගතලා තියෙන කාලය 2.8යි. එතකොට මේක 0.9ක් කියලා කියන්නේ මෙන්න මේ හරිය වගේ. එතන මේ හරියට එන්න ගතලා තියෙන කාලය එතන ඉඳන් කීයක්ද? 6.4ක් නේ. 6.4ක් කියලා කියන්නේ මේ වගේ කොටස්ම තව ගොඩක් ඈතනේ. ඒතර සාමාන්‍යයෙන් හරියට මදින්න අවශ්‍ය නැහැ. හැබැයි මේකට වඩා දෙගුණයකට වඩා දිගින් පොඩ්ඩක් මේක දාන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ හරියට වගේ එනවා. අඩුම තරමේ. මෙතන ඉඳන් 6 ගානක් එන්නේ. මෙන්න මේ වගේවත් එනවා. එතකොට බලන්න ප්‍රස්තාරයේ මෙතනිනුත් ගිහිල්ලා මෙතනිනුත් යන නම් මොනවා වගේ හැඩයක් දෙන්න ඕනේ. සාරික තේරෙනවා මෙන්න මෙතනදී මේක නියත වෙන්නත් ඕනේ. මේ මෙතනදී මේක නියත වෙන්නත් ඕනේ. මේ මට්ටමේදී මේක නියත වෙන්නත් ඕනේ. එහෙනම් ප්‍රස්තාරය එන්න ඕනේ මෙන්න මෙහෙම වක්‍රාකාර නොම එකක්. මේ රේඛීය ගන්නේ මෙතනත් එන්නේ. මෙතනත් එන්න නොම වක්‍රාකාරව තමයි. ඔන්න ඔහම එකක් එන්න ඕනේ. ඒ වගේ තැනකදී අනිවාර්යෙන් අක්ෂ නම් කරන්න කාලය දාන්න වේගය දාන්න එකකත් එක්ක ඊට අමතරව මෙන්න මේ බිඳුව කියන අක්ෂයත් ලකුණු කරන්න මේකත් තප්පර වලින් දාන්න තප්පර නැත්නම් මිලි මයික්‍රෝ තප්පර වලින් දාන්න මොකද මයික්‍රෝ තප්පර වලින් ගණනය කිරීම කරේ මතක ඇතුව ප්‍රස්තාරයක් අඳිනකොට ඒ අක්ෂ නම් කිරීම සහ මූල ලක්ෂ්‍ය ලකුණු කිරීම කියන එක මතක් කරලා කරන්න දැන් මෙතන අඳිද්දි මේ පොඩ්ඩක් බලා ගන්න එක තේරුණා නැද්ද මේ මෙතන අඳිද්දි මේක 2.8යි නම් ආයේ මෙතන ඉඳන් ඒ කියන්නේ 150 ඉඳන් 90 දක්වා යන්න තප්පර මේ මයික්‍රෝ තප්පර 6යි ගාණක් ගිහලා තියෙනවානේ. ඒතර මේක 2.8යි කියලා කියන ආසන්න වශයෙන් 3යි කියලා හිතමුකෝ. ඒතර 3 ඒවා මේ වගේ කොටස් දෙකක්වත් මේ පැත්තට යවන්න දිග වැඩිනව නේද? නැත්නම් මේකට සමාන කොටසක් මෙතන ඇඳගත්තොත් ප්‍රස්තාරය මේ වක්‍ර වඳින්න හම්බෙන්නේ නැහැ. රේඛීය ප්‍රස්තාරයක් වගේක් එන්නේ. ගැප් එක වැඩි වෙන්න ඕනේ. ඒකයි අර දත්ත භාවිතයෙන් අඳින්න කියලා කියන්නේ. හරි. බාන්න C කියන කොටස. දැන් C කියන කොටස කියනවා 10 මීටර උස තෙල් පුරවා ඇති ටැංකියක පතුලේ සිට ඉහළට නගින වායු බූලක් සලකන්න. හරි. දැන් මේ වායු බූලක් ගැන සලකන්න අපි කලින් ගණන් හැදුවේ දැන් අපිට ගොඩක් ගණන් එන්නේ ජලය වගේ ඝනත්වය මොකක් ද්‍රවයක් තුල මොන හරි තව ඝනත්වයේ වැඩි දෙයක් වැටෙන එකක් ගැන ගණන් ගොඩක් කරලා අහන්නේ. දැන් මේකේ කියනවා මෙන්න මෙහෙම තෙල් ටැංකියක් තියෙනවලු. හරි මේක සම්පූර්ණයෙන් තෙල් වලින් පිරලා තියෙන කියලා අපි කල්පනා කරමු. එතකොට මේකේ උස මේ කියන විදිහට මීටර 10යි කියලා කියනවා. එතකොට මෙන්න මෙතනින් සාමාන්‍ය දැන් මේකේ තෙල් ඔහම සම්පූර්ණයෙන් මේක තියෙනවා. මෙන්න මෙතනින් දැන් වායු බුබුලක් හටගත්තාම දැන් වායු බුබුල කියලා කියන ඝනත්වයෙන් අඩු දෙයක්. මොකද වෙන්නේ එතකොට මේක එන්න උඩ යන පටන් ගන්නවා. ඔන්න ඕක ගැන තමයි මෙතනදී කතා කරන්නේ.
හරි මේක කියනවා වායු බුබුල මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය සඳහා ප්‍රකාශනයක් මෙන්න මේ කියන රෝ නෝට් රෝ A සහ VS වලින් ලබා ගන්න මෙහි තෙල් වල දුෂ්ටාවිත අසංගුණකේ නීට තෙල් වල ඝනත්වය රෝ නෝට් කියලා කියනවා වාතයේ ඝනත්වය රෝ A කියලා කියනවා වායු බුබුලේ අරය A කියලා සහ වායු බුබුලේ ප්‍රවේගය V කියලා කියනවා හරි දැන් හිතන්නකෝ වායු බුබුලේ ප්‍රවේගය කියලා කියන්නේ යම් කිසි දුරක් ආවට පස්සේ තමයි මෙයාගේ ප්‍රවේගය මෙහෙම තියෙන්නේ. ඒතර මෙයා මත ක්‍රියාත්මක කරන බල වෙන්නේ මොනවාද? මෙයාගේ ඝනත්වයක් තියෙන හින්දා සහ ඝනත්වයක් අපිට අගයක් කියලා තියෙන හින්දා මෙයාගේ බරක් ක්‍රියාත්මක වෙනවා පහළට mg. එතකොට ඊට අමතරව මෙයාගේ උඩුකුරු තෙරපුමක් ක්‍රියාත්මක වෙනවා ඉහළට u. එතකොට මෙයා ඉහළට චලනය වෙනවා නම් දැන් දුෂ්ටාවිතාකර්ෂණ බලය කොහෙද තියෙන්නේ? පහළට තියෙන්නේ. එතකොට දුෂ්ටාවිතාකර්ෂණ බලය හැමතිස්සෙම උඩට තියෙනවා කියලා එකක් නැහැ. චලනයේ දිශාවට ප්‍රතිවිරුද්ධව තියෙන. මෙතන දැන් දුෂ්ටාවිතාකර්ෂණ බලය අරිස්ටෝගේ සමීකරණයට අනුව ඒ බලය තියෙන්නේ පහළට. එහෙනම් මට කියන්නේ මේ මත තියෙන සංප්‍රයුක්ත බලය සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා නේද? එහෙනම් මේක මේ වෙලාවේ ඉහළට ත්වරණය වෙනවා නම් සංප්‍රයුක්ත බලය තියෙන්නේ කොහෙද? ඉහළටනේ. ආයෙනම් මට මෙතනින් ගන්න පුළුවන් පළවෙනි එකේ ප්‍රකාශනයක් ඉහළට තියෙනවා මම ඉහළට තියෙන සංප්‍රයුක්ත බලය ගමු. ඒ කියන්නේ u ඍණ mg ඍණ f කියලා එන්නේ. එහෙනම් ඔක තමයි සංප්‍රයුක්ත බලය. එහෙනම් සංප්‍රයුක්ත බලය ගන්න පුළුවන් u කියලා කියන්නේ මෙයාගේ පරිමාව මට දීලා තියෙනවා. පරිමාව දීලා නැහැ. නමුත් අපිට පරිමාව හෙවීමට අවශ්‍ය දත්ත දීලා තියෙනවා. අනේ v rho g කියලා මුලින් දාගන්නම්. v rho a g ඍණ එයාගේ බර වෙන්නේ එතකොට අනේ මෙතන ඉන්නේ තරලයේ ගණන් තියෙන්නේ. v rho o g ඍණ මෙතනත් පරිමාව ඒකමයි v rho a g ඍණ f කියලා කියන්නේ 6.5 නීටා av. එහෙනම් මෙතනදී මේ v කියන එක්කෙනා වෙනුවට මම දානවා 4 වෙදීම 3යි 5 a ඝනය rho naught g ඍණ 4යි 5 වෙදීම 3යි a ඝනය rho a g ඍණ 6යි 5 නීටා av. එහෙනම් මේක තමයි සංප්‍රයුක්ත බලය වෙන්නේ. මේක ඕනනම් තා චුට්ටක් සුළු කරලා ගන්නත් පුළුවන්. නිකන් ගමු මෙහෙම දැන් මේකේ 4 පොදුයි 3 පොදුයි 5 පොදුයි a ඝනය පොදුයි g පොදුයි. එතන මෙතනින් එනවා rho naught ඍණ rho a කියලා ඍණ 6යි 5 නීටා av කියලා මම ඔහොම තියාගන්නම්. මේක තමයි ප්‍රකාශනය. හරි මම මේක ඩෙල්ටා f කියලා ලකුණු කරගන්නම් නිකන් හරි සංප්‍රයුක්ත බලය ඉහළට තමයි ඔක තියෙන්නේ සංප්‍රයුක්ත බලය ඉහළට ඊළඟට මොකද්ද කියන්නේ දෙවෙනි එකේ කියනවා ඔය ඔක්කොගේ මගයන් දීලා කියනවා වායු බුබුල සාමාන්‍ය අරය A සමානයි මෙන්න මෙච්චරක්ස දී ඇත වායු බුබුලේ බර සහ උස සමග පීඩනයේ විචලනය නිසා ඇතිවන බලපෑම නොසලකා හරිමින් වායු බුබුලේ ආන්ත ප්‍රවේගය ගණනය කරන්න කියලා කියනවා. මොකද්ද මේ ආන්ත ප්‍රවේගය කියලා කියන්නේ? මොකද ආන්ත ප්‍රවේගය කියලා කියන්නේ? මෙයා ලබා ගන්න උපරිම ප්‍රවේගය. දැන් උපරිම ප්‍රවේගය කියලා කියන්නේ එතනින් එහාට තවදුරටත් ත්වරණයක් තියෙනවද? ත්වරණයක් නැහැ. ත්වරණයක් නැති වෙන්නේ හේතුව මොකද්ද? ත්වරණයක් නෑ. වස්තුවක් ත්වරණය වෙන්න නම් මොනවාද ඕන වෙන්නේ? බාහිර සන්තුලිත බලයක් එපේ. දැන් මේ බාහිර සන්තුලිත බලය තමයි අපි හෙව්වේ. එහෙනම් මේ ගාන හදන්න කියලා කියන්නේ ත්වරණේ නැති අවස්ථාව. ඒක තමයි උපරිම ප්‍රවේගය තියෙන අවස්ථාව. ඒ කියන්නේ බාහිර බලය නැති අවස්ථාව. ඒ කියන්නේ මට දෙවෙනි කොටසේදී කෙලින්ම ගන්න පුළුවන්. බල හොයන්න ඕනේ. මෙන්න මේ ඩෙල්ටා f සමානයි බිඳුවක් කරන්න. ඩෙල්ටා f සමානයි බිඳුව විට මට කියන්න පුළුවන් ත්වරණය ශුන්‍ය වන අතර ත්වරණය ශුන්‍ය වන අතර එහිදී උපරිම ප්‍රවේගය පවතී. දැන් මෙන්න මේ තරකය ලියන්න ඉතින් කොකටත් කියලා හොඳයි ඉතින් හරි. එහෙනම් කෙලින්ම බිඳුව සමානයි කියලා ලියන්න පුළුවන් මෙන්න මේක. 4 වෙදීම 3යි 5a ඝනය ජීවතාවක් rho naught ඍණ rho a ඍණ 6යි 5 නීටා av. එහෙනම් දැන් මේක ev max කියලාම දාන්න පුළුවන් ඕන අපිට. එහෙනම් මේ පදේ මෙහෙට අරන් යමු දැන්. ඍණ පදයක් ලෙස තියෙනින්ද ඒක මෙහෙට අරන් යමු. එහෙනම් 6යි 5 නීටා
A Vmax සමානයි 4 බෙදීම 3යි 5A ඝනය G rho naught වෙන rho එකේ. දැන් මේ සුළු කරන්න පුළුවන් ඒවා සුළු කරමු. අර අපි ගණන් හදපු සමීකරණයම තමයි මෙතන එන්නේ මේ. 5 ට 5 කැපෙනවා. A ට මෙතන එකක් කැපිලා මේක දෙකක් බවට පත් වෙනවා. 6ට මෙතනින් කැපිලා මේක 2යි මේක 3යි කියලා එනවා. එතකොට මේ 3යි නීට අර පැත්තට ගිහපුවම අපේ අර සාමාන්‍යයෙන් අපි ඔප්පු කරන සමීකරණය මෙතනත් එනවා. මම යන සමීකරණය ඔප්පු කරගන්නා මෙතනදී. ලියා ගන්න. දැන් මම මෙතන කියනවා Vmax කියන එක කෙනා සමානයි. අර Vmax කියන එක කෙනා සමානයි 2යි A වර්ග බෙදීම 9යි නීට වතාවක් G වතාවක් රෝ ඔයිල් රින රෝ එයා. අර දැන් අගයන් ආදේශ කළ උත්තරේ ගමු. 2 වතාවක් A කියලා කියන්නේ 0.1 මිලිමීටර්. ඒ කියන්නේ 0.1 වැඩි කිරීම 10^3යි එයාගේ වර්ගය. G කියන්නේ 10යි බෙදීම 9 වතාවක්. දුෂ්‍රාවීතා සංගුණකය කියලා කියන්නේ මේකට අදාළව 7.5 වැඩි කිරීම 10^2යි. 7.5 වැඩි කිරීම 10^2යි. තර උඩින් එනවා ඝනත්ව අතර වෙනස. මෙයාගේ 900යි 900න් අඩු කරන්න තියෙන්නේ 1.225ක්. 900න් අඩු කරන්න තියෙන්නේ 1.225ක්. දෙක වැඩි කිරීම මෙතන කියලා ලියන්න පුළුවන් 10^4 වර්ග කියන්නේ 10^8යි. වතාවක් 10 බෙදීම 9 වැඩි කිරීම 7.5 වැඩි කිරීම 10^2යි. එතකොට ඔතන කපල වතාවක් 900 රින 1.225යි. මෙතන නම් අපිට මේ 900 වැඩි 900 රින 1.225 කියන එක කියන ආසන්නව 900යි කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔය මේක ළමයි ආසන්න දැන් මේ වගේ සුළු කිරීමේදී ආසන්නව මේක 900යි කියලා ගන්න. හරි 900න් 1.225ක් අඩු කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ වගේ චූටි ගාණක් අඩු කරන්න එපා. එහෙනම් මොම ගන්න කෙලින්ම. එහෙනම් මෙතනින් එනවා 10^8යි මේකයි කැපුණාම 10^6ක් කියලා එනවා. ඍණ 6ක් එනවා. ඒතර ඍණ 6 මෙයත් එක කැපුණාම ඍණ 5ක් කියලා එනවා. ඒතර මට එනවා 2 වැඩි කිරීම 10^5 වතාවක් 900 බෙදීම 9 වැඩි කිරීම 7.5 කියලා. ඒතර මේක 9ට මේක කැපුණාම මේක 100යි කියලා. ඒතර මෙතනනුත් එනවා තව දෙයක් කරනවා 2 වැඩි කිරීම 10^3 බෙදීම 7.5යි කියලා. 100ට 2යි 75 50යි 500ට 75 ඒවා වැඩි කිරීම 10^3යි. මෙහෙම තිබ්බොත් එහෙම උත්තරේ වෙන්නේ 2.67 වැඩි කිරීම 10^4යි ms මේකයි. හරිද මේක? බලන්න තුන්වෙනි එකේ කියනවා වායු බුබුලේ අභ්‍යන්තර පීඩනය මෙන්න මේ 100.33 කිලෝපැස්කල්ද වායු ගෝල පීඩනය 100 කිලෝපැස්කල්ද වේ. තෙල් වල පෘෂ්ඨිකාතී කොටසක් නම් තෙල් පෘෂ්ඨයට මදක් පහළදී වායු බුබුලේ අරය ගණනය කරන්න කියලා කියන්නේ ඕක අපිට මේ පෘෂ්ඨිකාතීන් ආව ප්‍රශ්නයක්. කියන්නේ ඔතන තියෙනවා පෘෂ්ඨිකාතීයේදී මේ දැන් ඔය වගේ වායු බුබුලක් උඩ තියෙන ද්‍රවයනේ. ඒතර මේක ඇතුලේ පීඩනය ඇත්තටම වැඩි. දැන් මේක ඇතුලේ පීඩනය තමයි ඔය 100.33 කිලෝපැස්කල් කියලා කියන්නේ මෙතන පීඩනය. එළිය පීඩනය තමයි 100යි කිලෝපැස්කල් කියලා කියන්නේ. අපි ඔය පෘෂ්ඨිකාතීය ඉගෙන ගන්නවා මෙන්න මේ තියෙන පීඩන අන්තරය කියන එක නා සමානයි 2ක් t බෙදීම r කියලා. t කියලා කියන්නේ පෘෂ්ඨිකාතීය r කියලා කියන්නේ අරය. ඒතර පීඩන අන්තරය වෙනතර මේ දෙන්නගේ අන්තරය. ඒතර ඔය දෙන්නගේ අන්තරය ගත්තොත් 0.33 කිලෝපැස්කල් සමාන වෙනවා 2 වතාවක් t කියලා කියන්නේ. එතකොට මෙතන දීලා තියෙන විදිහට නිකන් 2 වැඩි කිරීම 10^2යි. මෙතනින් r කියන එක කෙනා හොයාගන්න පුළුවන්. මෙතන කිලෝපැස්කල් මෙහෙම කියලා කියන්නේ මම 10 වැඩි කරපුවාම 330 සමානයි 4 වැඩි කිරීම 10^2 බෙදීම r. එතකොට අතරම අරය වෙන්නේ r සමානයි 4 බෙදීම 330යි වැඩි කිරීම 10^2යි. එහෙනම් මට ලියන්න පුළුවන් r සමානයි 4 බෙදීම 33 වැඩි කිරීම 10^3යි මීටර කියලා. මෙන්න මේක සුළු කරපුවාම එනවා. හරි ඊළඟට අවසානට අහනවා වායු බුබුලේ අරය උස සමග වෙනස් වීම සලකමින් ඒ ක්ෂණික ප්‍රවේගය කාලය සමග වෙන විචලනය සටහනක් දක්වන්න කියලා. ඒක අරකමනේ කියන්නේ වායු බුබුලේ වේගය වෙනස් වෙන්නේ මෙහෙම තමයි. මේක ආන්ත ප්‍රවේගයට යනවා ටික වෙලාවක් යද්දී. හරි ඔය ප්‍රස්තාරයෙන් ගොඩක් වෙලාවට අහනවා ඒක තමයි නම් උත්තරේ වෙන්නේ.